දැන් පාන්දර 3:00යි. මම අදාලා පොඩි ගමනක් එක්ක යනවා. කොහෙද කියලා දැනගන්නවා නම් දිගටම වීඩියෝ එක බලන්න. සලාම් දවස් පටන් ගමු ලැහැස්තලා. ඉතින් ඕන ඔයාලට කිව්වා වගේම මම මේ ලැහැස්ති වෙනවා ඔයාලව එක්සයිටිං ට්‍රිප් එකක් එක්කන් යන්න. ඉතින් මේ එක්සයිටිං ට්‍රිප් එකෙන් කොටසක් තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයාලට අරන් එන්නේ. ඉවරනකම් මේ වීඩියෝ එක බලන්නකෝ අද මොකද වෙන්නේ කියලා. හරි ඉතින් මම ලැහැස්ති වුණා. 4:30 වගේ ටුක් ටුක් එකක් දැම්මා. ඇයි පාන්දර 3:00යි ඔයාලට පේනවානේ හොස්ටල් එකේ හැම පැත්තම කළුවරයි හැමෝම මේ වෙලාවට ඉතින් හොඳ නිින්දක තමයි. හරි මම ලැහැස්ති වුණා. So this is my outfit. 4:30 වගේ ටුක් එකක් දාලා තියෙන්නේ. දැන් මම කතා කරා එන්න කිව්වා තව 20 minutes වත් නැහැ. පොඩ්ඩක් touch up කරගෙන ලැහැස්ති වෙලා පොඩ්ඩක් යන්නයි තියෙන්නේ. මේ vlog එක ප්‍රමාණම exciting. ඔයාලත් එක්ක share කරගන්න. Hope you enjoy this video. So make sure to watch until the end, okay? එනම් මට 10 minutes වගේ ride එකක් තියෙනවා බස් එක ගන්න. මම බස් එක යන්නේ. ඊට පස්සේ 6 hours වගේ ride එකක් කියලා තමයි කිව්වේ. බලන්න ඉන්නකො කොහෙද යන්නේ කියලා. ඉතලා තියෙන්නේ අපි දැන් පිටත් යමු. මම පොඩි glam dam හදාගත්තා. මේ පාන්දර වලක මේකප් දනේ යමු ඉතින් බලමු කොහෙද යන්නේ කියලා. කොහොම පැක්ට් යන්න තමයි තියෙන්නේ. I'm so excited. ඉතින් ඔන්න මම පිටත් වුණා මගේ හොස්ටල් ප්‍රමිසස් වලින්. දැන් මම මගේ ලොං රයිඩ් එකට බස් එක යනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඇත්තම කතාව මම මීට කලින් මේ ඩිරෙක්ෂන් එකට ගිහින් තිබුණ නැහැ. ඉතින් මම හරියට වෙලාවක් දැනන් හිටියේ නැහැ බස් කීයටද තියෙන්නේ කොහොමද කියලා. ඒත් පස්සේ යාළුවෙක් එක්ක කතා කරලා හරි වෙලාවට හරිම බස් එක ඔන්න අල්ලගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ජර්නි එක පටන් ගත්තේ. ඉතින් දැන් ඔයාලට ගෙස් ගන්න පුළුවන්ද මම කොහෙද යන්නේ කියලා? ඔව් ඔන්න ඔයාලා දැක්කා වගේම මම මේ හිරු නැගෙන පුරවරේ ඉඳන් වන්නේ අහස ඇරට තමයි යන්න හදන්නේ. දැන් ඔයාලා බලනවා ඉතින් මොකද්ද මම මේ කිව්වේ කියලා. ඉතින් ඇත්තම කතාව මම ඉන්නේ ඊස්ටර්න් යුනිවර්සිටි එකේ. ඒක ඔයාලා හැමෝම දන්නවනේ මම හැමදාම ෂෙයා කරලා තියෙනවානේ. ඉතින් මගේ නංගි මම හැම වීඩියෝ එකකම එයාගෙන කියනවානේ. ඉතින් එයා ඉන්නේ වවුනියා යුනිවර්සිටි එකේ. මට හම්බුණා දවස් 3ක විතර පුංචි හොලිඩේ එකක්. ඉතින් මම මේ ඒ හොලිඩේ එක ස්පෙන්ඩ් කරන්න එයාලගේ යුනිවර්සිටි එකට යන ගමන්. ඔන්න ඕකයි ඉතින් මේ ට්‍රිප් එකේ බෑක් ස්ටෝරි එක. හොස්ටල් ඉන්න අපි නම් නිවාඩු කියන වචන ඇහෙනකොටම ගෙදර යන්න තමයි ඉතින් බලාගෙන ඉන්නේ. ඒත් ඇත්තම කතාව මට මේ නිවාඩුව මදි ගෙදර ගිහිල්ලා එන්න. මොකද දවස් 3ම මගටම ඉවරයි. ඉතින් මාත් මොකද්ද කරන්න කියලා කල්පනා කර කර ඉද්දී අපේ නංගි කතා කරලා කිව්වා එහෙ එන්න අපි එහෙ ඇවිදිමු කියලා. එයා ගානේ ඉතින් ලස්සන ගර්ල්ස් ඩේ ආවුට් එකක් ප්ලෑන් අවුට් කරලා තියෙන්නේ. ඉතින් ඒකයි මං කිව්වා මේක එක්සයිටඩ් ට්‍රිප් එකක් කියලා. බලන් ඉන්නකෝ ඉස්සරහට කොහොමද මේ ගමන කියලා. හැබැයි ඇත්තටම මම මේ ටුවර් එකෙන් කොටසක් තමයි මේ වීඩියෝ එකෙන් ෂෙයා කරන්නේ. ඊටු ටික ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් මම මේ එන බස් එක බැටි වලින් පිටත් වෙලා තිබුණේ පාන්දර 4:00ට මම දන්න තරමින්. ඊට පස්සේ මම නැග්ග බස් ස්ටෑන්ඩ් එකට ආවේ පාන්දර 5ට. ඉතින් මම ඒ වෙලාවේ තමයි බස් එකට නැග්ගේ. එතකොට මුළු ටුවර් එකටම මේක මට මතක විදිහට ජැෆ්නා යන බස් එකක්. ඒත් මං වවුනියා වලින් බහිනකොට පැය 4ක් වගේ තමයි ගිහිල්ලා තිබුණේ. ඉතින් ඔන්න ඔහම මම ආවා වවුනියාවට. කියලා වැඩක් නැහැ ගිහිල්ලා හරිම සතුටුයි. පැයක් විතර යනකම් අපේ නංගි හිටියේ නැහැ. මම ස්ටෑන්ඩ් එකේ හැම හිටියා එතනටම වෙලා. මට ඇත්තටම ගොඩක් මහන්සි කේන්තිත් ඒත් එයා ඇවිල්ලා තිබුණේ නැහැ ඒ වෙනකොට. මේ ට්‍රිප් එක හැමදේම එක්සයිටඩ් කිව්වට මට මේ වෙනකන් ලොකු එක්සයිට්මන්ට් එකක් නැහැ. මොකද පාන්දර හැරගෙන බස් එක්ක පැය ගාණක් ආවනේ. ඉතින් මේ ළමයාත් නැහැ පැයක් විතර පරාගොයි. ඔන්න කොහොම හරි පැයකට විතර පස්සේ මැඩම් ආවා. ඉතින් ගොඩ කාලෙකින් අපි දෙන්නත් මීට් උනේ ගෙදර ඔය වැකේෂන් එකකදී සෙට් වුණොත් ඇරෙන්න අපි දෙන්නටත් නැත්තම් හම් වෙන වෙලාවක් නැහැනේ. ඉතින් යා මුලින්ම මාව එක්කන් ගියේ සුපර් මාකට් එකට. මොකද යාට ඕනේ වුණා මට එක කෑම වර්ග ටිකක් හදලා දෙන්න. හොස්ටල් එකේදී මට උයන්න බැහැනේ. ඒත් එයාගේ බෝඩින් හවුස් එකේදී හොයාගන්න පුළුවන් නිසා එක කෑම හදලා දෙන්න ඕනි කියලාම ඔන්න එක්කන් ගියා මුලින්ම සුපර් මාකට් එකට.
ඉතින් ගන්න තියෙන හැම දේම අරන් දුන්නට පස්සේ අපේ මඩම් මාව ඊළඟට එක්කන් ගියා පිට්සා හවුස් එකට. බලන්නකෝ අක්කට තියෙන ආදරේ. ඉතින් එතනට එක්කන් ගිහලා කැමති දෙයක් කන්න කිව්වා. ඇති තරම් කන්න කියලා. ඉතින් එයා ගානේ ඔන්න මට දුන්න සිලෙක්ට් කරගන්න කැමති දේවල් කාලා අද දවස පටන් ගන්න කියලා. ඉතින් කමෙන්ට් කරන් යන්නකෝ ඔයාලගේ නංගිලත් මෙහෙමද ඔයාලගේ සිබ්ලින්ග්ස්ලත් මෙහෙමද කියලා. ඉතින් මට නම් ඇත්තටම මෙහෙමයි අපේ ගෙදර පොඩි කාලේ ඉඳන්ම අර පවුලේ අතර තියෙන බොන්ඩ් එක ගොඩක් වැඩි. ගොඩක් ෆැමිලි ඔරියන්ටඩ්. එක්කෙනෙක්ට එක්කෙනෙක් ඕනි වෙලාවට ඉන්නවා. ඒ කියලා මරාගන්න වෙලාවලුත් නැතුව නෙවෙයි අපිත් ඉතින් රණ්ඩු වෙනවා සමහර වෙලාවට. ඒත් අපි ලොකු නිසාද මන් දන්නේ හිත අපි දෙන්න අතර නම් ලොකු රණ්ඩු ප්‍රශ්න ඒ වගේ දේවල් නැහැ. ඉතින් පොඩි දෙන්නා නම් ඉතින් ගහ ගන්නවා මරා ගන්නවා. හැබැයි එදෙනට විනාඩි 5 ඊට පස්සේ එදෙනට එදෙන නැතුව බෑ. ඉතින් මං කලින් වීඩියෝ වලත් කියලා තියෙනවනේ මට නංගිලා 3 දෙනයි මමයි ඔක්කොම ගෑන් ළමයිම 4 දෙනෙක් ඉන්නේ කියලා. කොහොම වුණත් අන්තිමට අපි 4 දෙනාට අපි 4 දෙනා ඕනි. අපි 4 දෙනාට අපි 4 දෙනා ඉන්නවා. ඉතින් ඔයාලගේ සිබ්ලින්ග්ස් ගැන මට කියාගෙන යන්නකෝ කමෙන්ට්ස් වල. We're only getting older, baby, and I've been thinking about it lately. Does it ever drive you crazy just how fast the night changes? Everything that you ever dreamed of disappearing when you wake up, but there's nothing to be afraid of. Even when the night changes, it'll never change me and you. කන්න බොන්න ගියාම නම් අපේ ගෙදර අය ඉතින් කොහොමවත් අන්ලිමිටඩ් බජට් වගේ තමයි වැඩ කරන්නේ. ඒත් ඇත්තටම මම එක්ස්ට්‍රීම් ඩයට් එක හිටියේ. මේකේ තිබ්බන් චීට් ඩේ එක කියලා අයින් කරගත්තා. මම ෆාස්ට් ෆුඩ් ෂුගර් ඔක්කොම දේවල් නවත්තලා ඉද්දී මේ වගේ ටු එකක් සෙට් වුණාම ඉතින් බෑන් කරන්න මේ වැඩේ නේද? ඒ නිසා මේ දවස් දෙක චීට් ඩේ එකට සැක්‍රිෆයිස් කරා. ඉතින් එහාට ආයෙ මගේ ඕඩිනරි ඩයට් එක කරන් යනවා. ඊළඟට අපේ මැඩම් මාව එක්කන්ගේ යාලා අයිස්ක්‍රීම් ෂොප් එකට වවුනියා આવුත් අනිවාර්යෙන් මෙහෙ යන්න ඕනේ කියලා යාලගේ සිග්නේචර් ඩිෂ් එක ගන්න ඕනේ කියලා ඔන්න එතනටත් එක්කන් ගිහලා අන්තිමේදී තමයි අපි දවල් 1:00ට වගේ තමයි ඔන්න බෝඩින් එකට ආවේ. අපායක් වගේ එනකොටම නම් ඊට පස්සේ ඉතින් මම උදව් කර අස් කරගන්න. Hi guys. ඔන්න අපි දැන් ඉන්නේ වවුනියා වල. ඩෙස්ටිනේෂන් එක තමයි අද දවසට වවුනියා. ඔන්න මම දැන් තමයි ආවේ මගේ හරිම ඩෙස්ටිනේෂන් එකට. ඉතින් මම අද ආවේ වවුනියා. අතම් කියොත් අපේ නංගිගේ යුනිවර්සිටි එක මෙහෙ තමයි තියෙන්නේ. මෙහෙ IT ඩිග්‍රී එකක් කරන්නේ. ඉතින් මම ආවා නිවාඩුවට එයා එක්ක මෙහෙ ඇවිදින්න. ඉතින් අපේ day 1 එක මෙහෙම තමයි ගෙවෙන්නේ. ඊටු ටික ඔයාලා බලන් ඉන්න අනිවාර්යයෙන්ම day 2 එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි. අපි හෙට දවසට ලස්සන girls day out එක plan කරලා තියෙන්නේ. So stay tuned guys. There's things I wanna say to you, but I'll just let you live. Like if you hold me without hurting me, you'll be the first who ever did. There's things I wanna talk about, but better not to give. But if you hold me without hurting me, you'll be the first who ever did. ඉතින් අද දවසට ආයෙ කොහෙවත් ඇවිදින්නේ නැහැ කියලා අපි දැන් හිතන් හිටියට අපිට පොඩි ගමනක් ආයෙ යන්න වුණා. මෙයාලගේ බෝඩින් ප්‍රමිසස් වල බොන වතුර නැහැ කියලා මෙයාලා යුනිවර්සිටි ප්‍රමිසස් වලට යන්න ඕන අර බොන්න ගන්න වතුර ගේන්න. ඉතින් අපි දැන් මේ ආයෙ යනවා වතුර අරන් එන්න එයාලගේ යුනිවර්සිටි ප්‍රමිසස් වලට. වවුනියා යුනිවර්සිටි එකත් ඔයාලා දැකලා නැත්නම් ඒකත් හරිම ස්පේෂියස් හරිම ලස්සන යුනිවර්සිටි එකක්. මම දවසක එහෙ සම්පූර්ණ යුනිවර්සිටි vlog එකකුත් කරන්නම්. ඔයාලා කැමති නම් එහෙම vlog එකක් කර කමෙන්ට් එකක් දාන්න. එතකොට මට දැනගන්න පුළුවන් ඒකක් ඕනද කියලා.
මට ඔයාලට දෙයක් කියන්න බැරි වුණානේ. මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ හරියටම ඔක්තෝබර් 1 වෙනිදා. ඒත් මේ ට්‍රිප් එක ගිහින් ගොඩාක් දවස් මේ වෙද්දි නම්. ඉතින් මේ වීඩියෝ එක අදම අප්ලෝඩ් කරන හින්දා මේක බලන ඔයාලා හැමෝටම සුබම සුබ ලෝක ළමා දිනයක්, සුබම සුබ ලෝක වැඩිහිටි දිනයක් කියලා මම ඔයාලා හැමෝටම විශ් කරනවා. ඒ වගේම අද අපේ අම්මගේ උපන්දිනේ. ඉතින් මේ වීඩියෝ එකත් මම ඉක්මනටම ඔයාලට අරන් එන්නම්. ඉතින් ඔයාලා මේක බලන ඔයාලා හැමෝටමත් මට මේ විශ් එක කරන්න ඕනේ වුණා. ඉතින් වතුර අරන් එන අතරමඟදී මට ඔන්න අයිස්ක්‍රීම් එකකුත් අරන් දුන්නා අපේ මැඩම්. ඊට පස්සේ ඇවිල්ලා මට කිසිම උදව්වක් කරන්න එපා කියලා ඔන්න එයා මට උයන්න පටන් ගත්තා. මට තිබුණේ ප්‍රින්සස් වගේ බලාගෙන ඉන්න. ඉතින් එයා මට උයලා කරලා ලස්සනම ලස්සන රසම රස කෑම වේලක් හදලා දුන්නා. හොස්ටල් කෑම කාලා මං හිතන්නේ දවස් ගානකින් මිනිස්සෙක් වගේ හොඳටම කෑවා. ඉතින් ඔහොම තමයි අපි පළවෙනි දවස ගත වුණේ. එක්සයිට්මන්ට් දේවල් එන්න තියෙන අපේ ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් මේක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඒ වගේම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.